සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, සිත ගැන නාම ධර්මයන් ගැන බෙද බෙදා බලමින් කටයුතු කරන වෙලාවක් මේ වෙලාව. නාම රූප විපස්සනා කරන්න ඉගෙන ගැනීමක් මේ සිද්ධ කරන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පිරිසිඳිල්ලක්, දුක්ඛ සත්‍ය පිරිසිඳිල්ලක්, සමුදය තේරුම් ගැනීමක් ප්‍රහාණය පිණිස මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි කතා කරමින් හිටියේ අහේතුක සිත් පිළිබඳව. අහේතුක මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෞරවනීය සාමින් වහන්සේ. අහේතුක සිතකට සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් දේශනා කරන දෙනමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි කියලා. සරලව කිව්වොත් හොඳක් වෙනවා නම් වෙන්නේ කුසලයකින්, කුසල කර්මයෙන්ුයි. නරකක් වෙනවා නම් වෙන්නේ අකුසල කර්මයකිනුයි. වෙන්නේ කොහාටද? ඇහැට වෙනෝ, කනට වෙනෝ, නාසයට වෙනෝ, දිවට වෙනෝ, ශරීරයට වෙනෝ. මේ ඔක්කොගෙම ඇති වෙන්නේ හිත තමයි. හිත නිසාත් ඒ විදියට සිද්ධ වෙනවා. එතකොට ගත්තාම පින්වත්නි, අපේ ජීවිතේ සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් හැම හොඳක්ම කුසල්, හැම නරකක්ම අකුසල් කියලා හිතලා ගන්න. එච්චරයි තියෙන්නේ. හැම හොඳක්ම කුසල්. උදාහරණයක් වශයෙන් දැන් ගත්තාම සමහර වෙලාවට හිතනවා මේ මට නම් ඇත්තටම දෙවියෝ ගිහින් පිහිට වුණා කියලා ඔහොමක් කියනවනේ. දෙයියෝ දුන්නාය. ඒ කියන්නේ ඔහොම කියලා කියනවා. දෙවියෙක් උනත් දෙන්න නම් පිනක් තියෙන්නට ඕනමයි. ඒ නිසා දැන් පෙනෙන්නේ පින් හින්දා, ඇහෙන්නේ පින් හින්දා, දැනෙන්නේ පින් හින්දා. හැබැයි නරක පෙනිල්ලක් පෙනුනොත් පව් හින්දා, නරක ඇහිල්ලක් ඇහුනොත් පව් හින්දා, නරක දැනිල්ලක් දැනුනොත් පව් හින්දා. ඉතින් ඒක නිසා මේ ගෙවෙන මොහොතක් ගානේ බඩේ කැක්කුමක් ආවොත් මතක තියාගන්න වර්තමානයේ හේතු ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බඩේ කැක්කුම ආවොත් බඩේ කැක්කුම ආවේ කාපු දෙයක් හින්දා වෙන්න පුළුවන්. හේතු කියලා කියමුකෝ. කාපු දෙයක් හින්දා තමන්ගේ ජීවිතේ බඩේ කැක්කුමක් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම පින්වතුනේ ඒ වේදනාව විඳිනවා කියන එක කාපු දෙයක්ද වෙනත් දෙයක්ද පිළිකාවක්ද අදාළ නැහැ. වේදනාව විපාක සිතක්මයි. ඒකට කියනවා දුක්ඛ සහගත කාය විඥාණය කියලා. පැහැදිලිද? අන්න ඒකයි තියෙන්නේ. දුක්ඛ සහගත කාය විඥාණය. ඉතින් බඩේ වේදනාවට කොච්චරවත් ආවට අපි දන්නේ නැතුව ආවයි කියලා ඒක දුක්ඛ සහගත කාය විඥානයක් වෙන්නේ නැත. දැනුන් නැත්නම් Tamanට. නමුත් බඩ හරියට දන්නේ ලොකු ප්‍රශ්නයකට හිර වෙලා වේදනාව විඳලා තියෙනවා අපි ඊට දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඇහැරිලා නැහැ. එහෙනම් ඒක විපාක සිතක් හටගෙන නැත. එහෙනම් ප්‍රශ්නයක් නැත. ඒකයි තියෙන්නේ. මොකද සමහර වෙලාවට නිර්වින්දනය කරලා වේදනාව දැනෙන්නේ නැහැ.
හැබැයි වේදනාවට අවශ්‍ය කරන හැම වැඩේම එතන සිද්ධ වෙනවා. කපලා කොටලා ඒ විදිහට. එහෙනම් කාය විඥානය පහළ වෙන්නේ නැත. දුක්ඛ සාගත කාය විඥානය පහළ වෙන්නේ නැත. ඒ නිසා අකුසල විපාක වෙන්නේ නැත. තේරුණාද? අන්න එහෙමයි. තේරුම් ගන්න ඕන ඒ විදිහට. උපේක්ඛා සාගත සම්තිරණ සිතට උදාහරණයක් තමයි දැන් ගත්තාම දැන් ඔන්න තරහකාරයෙක් පේනවා. පේන්නේ කොහමද? නරක පෙනිල්ලක් ඇති වෙන්නේ අකුසල විපාකයකින්. තරහකාරයෙක් කියයි පිළිගන්නේ කවුද? ඒ සිතමයි. ඒ සම්පටිච්ඡනේ අකුසල විපාක සම්පටිච්ඡනයයි. තරහකාරයෙක් මෙයා මෙහෙම කළා කියලා තීරණය වෙන්නේ කවුද? තීරණය කරන්නේ? එකක් තීරණයෙන්මයි. ඊට පස්සේ තමයි සාමාන්‍ය උත්පන්නය වෙලා පස්සේ වර්තමාන දැන් ඔක්කොම අකුසල විපාක ඔතෙන්ට වෙනකන් ආවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? වර්තමානයේ සිත් පෙලක් තරහකාරය නිසා පහළ වෙනවා. ඒ කොහොමද? දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත ගොඩාක් දුරට පෙතක් ජන මිනිස්සුන්ට ඇති වෙනවා තරහ. මෙයා මෙහෙම කළා කියලා දෝමනස්ස කියන්නේ මනස දූෂ්‍ය වෙනවා. පටිඝ කියන්නේ පේන වෙලාවේ හැප්පෙනවා. ඒ කියන්නේ හිතවිල්ලක් ගන්න නිකන් මනස රිජෙක්ට් කරනවා සම්පූර්ණ. ඊළඟට මේ තමන්ගේ හිතේ හටගන්න උත්සාහයෙන් ඒ සිත ඇති වෙනවා. දැන් ඔහොම වෙනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයාට ඒ එක සිතක් පහළ වුණොත් හත්වතාවක් පහළ වෙනවා. ඒකට කියනවා අපි ජවන් සිත් කියලා. ආපහු නිරුද්ධ වෙනවා, ආපහු පේනවා. දැන් මේ කෝටි වාරයක් වෙනවා මේ තරහකාරය බලනකොට ওই සිද්ධිය සංසිද්ධිය සිද්ධ වෙනවා. ආපහු පේනවා. ආපහු අර ටිකම වෙනවා. අර විදියට අරමුණ පේන්නේ කර්ම විපාකයකින් නැවත පේන්නේ. ඊට පස්සේ ආපහු පිළිගන්නේ තීරණය කරන්නේ මේ ඔක්කොම කර්ම විපාකයෙන් අන්තිමේදී මිය ගිහිල් ඒ කියන්නේ මිය යන්න ඕනේ. ඒ කියන්නේ ආපහු කුසලයක්. ඒ කියන්නේ කුසලයක් කියමුකෝ. මුලින්ම තරහව ආපහු හිතෙනවා පව් ඉතින් දැන් නොදන්න කමටනේ. ඒ කියන්නේ කර්මයේ සෝකි මමක් කරපු කර්මයක විපාකයක්. එහෙම නැත්නම් මේ මිනිස්යානේ සුවපත් වේවා කියලා මෛත්‍රියට හරවගත්තොත් අර අකුසලයෙන් පෙනෙනකොට අකුසලයෙන් තීරණය වෙනකොට අකුසලයෙන් පින්වතුනි අරමුණ පිළිගත්තට තීරණය කළාට කුසලයට හරවගත්තොත් වත්තපන අවස්ථාව හරි තීරණාත්මකයි. එතෙන්දී පින්වතුනි කෙලින්ම කුසලයේ පැත්තට හැරුණොත් ක්‍රියාව ඉබේම පින්වතුනි කුසල සිතක් පහළ වෙනවා. මෛත්‍රී සිත. එතකොට තරහකාරයෙක් දැකලා එකපාරට සතුටක් උපදින්නේ නැහනේ. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් පහළ වෙන්න පුළුවන් කෙනෙකුට. තේරුණාද? කුසල් සිතක් මහා කුසල් සිතක් පහළ කරගන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඒ විදියට මේ ධර්මයේ දක්වන්නේ. පැහැදිලිද? තවත් තියෙනවද ප්‍රශ්න? ඊළඟට පස්වෙනි සිත මේ පස්වෙනි ප්‍රශ්නය අකුසල් සිත් වලින් සහේතුක විපාකත් ඇති කරනවාද? දැන් අකුසල් සිත් වලින් විපාක ගෙන දෙනකොට මොන වගේ විපාකද ගෙන දෙන්නේ? අහේතුක විපාක. තේරුණාද? අහේතුක විපාක. ඒ මොකද හේතුව? සතර අපායේ උප්පත්තිය. ඒ වගේම මේ තින්නේ අකුසල් සිත් වලින් 43 වෙනි පිටුව බලන්න. ඒකේ යට තියෙනවා සිත් ටික දාලා මෙසේ අහේතුක කුසල විපාක සිත් 8කි.
අකුසල් සිත් වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණකි. තේරුණාද? කුසල් සිත් වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගයම ඇති කරනු ලැබේ. එතකොට දෙකම කුසලයෙන් තියෙනවා අකුසල විපාක සිත් වලින් අකුසල් සිත් වලින් අහේතුක විපාක පමණයි කියනවා ගෙන දෙන්නේ. අහේතුක විපාක. අහේතුක විපාක කියලා අපි කිව්වේදී අර පෙනීම දැනීම ආදී දේවල් ඕව තමයි පෙනෙනකොට මුලින්ම පෙනෙන ගතිය. ඉතින් ඒවට තාම අපට දැන් අකුසලයකින් පෙනෙනකොට කුසලයකින් පෙනෙනකොට මූලික අවස්ථාවට තමයි පෙනීම කියන මුලින්ම පෙනුන ගමම්ම එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ නැහැ. මුලින්ම පෙනෙන්නේ නිකන් ඡායාව. ඊට පස්සේ මෙයා මෙහෙම කෙනෙක් කියලා තීරණය වෙන්නේ පිළිගන්නේ තීරණය වෙන්නේ ඒත් විපාක. ඊට පස්සේ මේ කෙනා සෝපත් වේවා කිය හරි කුසලය වඩන්නේ වර්තමාන කුසලය. ඒකෝ තරහ ගන්නේ වර්තමාන අකුසලය. ඒක ආපහු විපාක ලැබෙනවා. එහෙමයි වෙන්නේ. පැහැදිලිනේ? හා. ඊළඟට 5 වෙනි සිත ඒකේ ප්‍රශ්නය ඒක කිව්වා අපි ඒ ටිකනේ. එහෙනම් 11 වන පාඩම අහේතුක ක්‍රියාසිත 3 විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නොවන සිත්වලට ක්‍රියාසිතයයි කියනු ලැබේ. යම්කිසි කෘත්‍යයක් සිදු කිරීම හැම සිතකම ස්වභාවයය. විපාක උපදවන සිත්වලට කුසල්ය අකුසල්ය යන නම් දුන් බැවිනොත් ඒවායින් උපදවන සිත්වලට විපාක යන නම දුන් බැවිනොත් ඉතිරි වන සිත් කොටසට ඒ කෘත්‍යයන් සිදු කිරීම වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ක්‍රියා යන නාමයේ විවාහාර කරනු ලැබේ. ඒ විවාහාර කරනු ලැබේ සහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේද ඒ සිත් වලින් සිදු කරන කෘත්‍යයන් අනුවය. දැන් බලන්න පින්වතුනි මේ යම්කිසි දෙයක් අනාගතේ විපාක ලැබෙනවා නම් ඒ බඳු සිත් වලට මොන සිද්ද කියන්නේ? කුසල සිත් අකුසල් සිත් කියලා. යම්කිසි විදියකින් පෙර කරන ලද කර්මයකින් විපාක උපදිනව නම් ඒ බඳු සිත් වලට කියන්නේ විපාක සිත් කියලා. ඊට පස්සේ ඒ දෙකම නොවනව නම් පෙර කරන ලද කුසලයකුත් අකුසලයකුත් වර්තමාන කුසලයකුත් අකුසලයකුත් නොවනව නම් පෙර කරන ලද කර්මයක විපාක වශයෙන් හට නොගත්ත නම් එහෙනම් ඒ සිදුවෙන ක්‍රියාවලියට කියනවා ක්‍රියා සිත් කියන නම ලබනවා. ක්‍රියාසිතක්. දැන් සාමාන්‍ය වේගයෙන්ම බෝලයක් බිම ගැහුවාම ආපහු බම්ප් වෙන උඩට එන ගතියක් තියෙනවා. එතකොට දෙපාරක් ගහ උඩට මතුවෙන්න හිතලා නෙමෙයි. නමුත් පළවෙනි ගැසීම නිසා අනිත් පාරත් උඩට ආපු වගේ ස්වාභාවික ක්‍රියාවලියක් පින්වතුනි තියෙනවා. හිතෙත් ඒ තමයි පින්වතුනි මෙන්න මේ ක්‍රියාසිත කියන කොටස. කුසල අකුසල නොවන විපාකත් නොවන ඒ වගේම මතු අනාගතයේ විපාක නූපදවන ස්වභාවයක් පෙර භවයකදී කරන ලද කුසල අකුසල කර්මයක විපාකත් නොවන යම්කිසි ස්වභාව ගතියක් තමයි මේ ක්‍රියාසිත කියලා කියන්නේ. එබඳු සිත් අහේතුක සිත්වල 3ක් තියෙනවා. ඒ තමයි කියන්න බලන්න උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනය උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනය සෝමනස්ස සහගත හසිතු පාදය මෙන්න මේ කියන ටික තමයි ක්‍රියාසිත 3 කියලා කියන්නේ. අපි බලමු මොනවද කියලා ඒකේ.
පංචද්වාර වජ්ජනය කියලා කියන්නේ ඇහින් අපිට උපදිනවනේ සිත්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් පහක්නේ උතන. මේ පහෙන් කොහෙන්ද අරමුණාවි කියලා සිත නිකන් අර ඒ පැත්තට යොමු කරන ගතියක්, සිතේ ගතියක් තියෙනවා. දැන් හිතන්න එපා මේ හිත කියලා එකක් ඇතුලේ තියෙනවා. ඒකට තමයි මේ ඒකෙන් තමයි මේ අර ඇහෙන් ආවහම ඇහෙන් ඇදලා ගන්නවයි කියලා. තේරුණාද? කනින් ආවහම කනින් ඇදලා ගන්නවයි කියලා හිතන්න එපා. එහෙම වුණොත් දැන් සිත කියන එකක් ස්ථීරව තිනවා කියලා නිකන් ඔළුවේ තියාගෙන නෙමෙයි ඔක්කොම ප්‍රශ්න යන්නේ. එහෙම එකක් නැහැ. සිත කියන එකක් ස්ථීරව නැහැ. පින්වතුනි, සිතේ ස්වභාවය තමයි අපි ඇහෙන් රූප බලනකොට හිතෙනවා, කනින් අහනකොට හිතෙනවා, නහයෙන් ගන්නකොට, දිවෙන් ගන්නකොට, ශරීරයෙන් ගන්නකොටත් හිතෙනවා. ඒව නැති තැන කොහෙද හිත තියෙන්නේ? දැන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නෙ නැති වෙනකොටම අපිට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මනසේ පරණ දේවල් ඇහින් ගත්තුවා, කනින් අහපුවා, ඕම කියලා ඕවත් තියෙනවා. අනාගතයේ මෙහෙම වෙයි කීකේ ගොඩනගන චිත්ත රූපත් ගොඩනගනගා සිතුවිලිත් සිතනවා. ඒවත් නැති තැන මොකද්ද වෙන්නේ? ඒව නැති තැන අපි කියනවා නින්ද ගියා කියලා. ඒ කොහෙද එතකොට නින්ද ගියයි කියලා, නින්දට ගියයි කියලා භවාංග සිත අරමුණු කරගෙන සිත් පහළ වෙනකොට ඒක ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, හිතටවත් දැනෙන්නේ නැත. එබඳු සිත් වලට අපි භවාංග සිත කියනවා. භවාංග සිතේ මොකක්ද අරමුණ තියෙන්නේ එතකොට? භවාංග සිතේ අරමුණ මොකද්ද? දැන් පින්වතුන්ගේ භවාංග සිතේ අරමුණක් කියන්න පුළුවන්ද? අපි කාටවත් කියන්න බෑ. ඒකට ධානය ලැබලා පුබ්බේ නිවාසානුස්මති ඥාණය තියෙනව නම් ඔන්න පෙර භවයේ මොන පිනක් මතු වෙලාද මෙහි ඉපදුනේ කියලා අපිට හොයාගන්න පුළුවන්. පෙර භවයේ මිය යනකොට අවසාන මොහොතට ඇති වෙච්ච සිත, අවසාන මොහොත කියන්නේ අර නින්ද ගියා වගේ තමයි මරණය කියන්නේ. ඒක නෙමෙයි. චුතිසිත කියලා කියන්නේ. සමහර අයත් කියනෝනේ චුතිසිත හොඳ වුණොත් හොඳයි කියලා. චුතිසිත අපිට හොඳ කරන්නත් බෑ, නරක කරන්නත් බෑ. ඒක චුති කෘත්‍ය කරන්නේ ඉපදුණු යම්කිසි දවසකදී ඒ භවයේ ඉපදිනකොට මුලින්ම මතක් විපාකයක් විදියට ආවේ මල්වට්ටියක් පූජා කරපු එකක්ද? ඒ ආරමුණු කරගෙන නැවත නැවත සිත් පහළ වුණේ භවාංග වශයෙන් ජීවිතේ. ඒ ආරමුණු කරගෙන තමයි නිින්ද යන්නේ. ඒ නිින්ද යන්නට පෙර ඇති වෙච්ච ජවන්සිත තමයි ඒ ජවන්සිත හොඳ වුණොත් තමයි, හොඳ එකක් වුණොත් මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙනවා. ඒ ජවන්සිත නරක එකක් වුණොත් තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන අපායක උප්පත්ති ලැබෙනවා. එතකොට ඒකේදී පින්වතුනි ඉපදුනාට දැන් අපි මල් වට්ටියක් පූජා කරපු එකක් හරි දානයක් දීපු එකක් කටිනයක් කරපු එකක් මතක් වෙලා මිනිස්සෙක් වුණා. අපිට නිින්ද යනවා කියලා කියන්නේ ඒ අරමුණු කරගෙන නැවත නැවත සිත් පහළ වෙනවා. එඹදු සිත් වලට කියනවා නමක් දෙනවා භවංග සිත කියලා, භවංග සන්තතිය. අපිට ඇහැ හැදෙන්න ඉස්සර වෙලා, කන, නාසය, දිව, ශරීරය හැදෙන්න ඉස්සර වෙලා, දරුවෙක්ගේ ස්වරූපය හැදෙන්න ඉස්සර වෙලා, මුලින්ම බිබුළු ඇති වෙච්ච, බිබිලි හයක් ඇති වෙච්ච නිකම් මස් වැදැල්ලක ස්වභාවයෙන් තියෙන කොටත් පින්වතුනි සිත කොහෙද තිබුණේ? අන්න අර ප්‍රතිසන්දිය ගෙන දීපු
විපාක වශයෙන් මේ ලෝකෙ පහළ වෙච්ච ඒ අරමුණ අල්ලගෙන නැවත නැවත සිත් පහළ වෙනවා. ඒකත් හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? භවාංග සිත නින්ද යනවා කියලා. නින්ද ගියා කියලා. ඒකෙල්ලෙල ඉන්නේ. ඊට පස්සේ ඒකෙල්ලෙල ඉන්නකොට ඇහැ හොඳට හටගෙන තිනකොට පින්වතුනි එකපාරට ඇහැට ඇස් දෙක ඇරියාම පේන්න ගන්න ළමයගේ. පෙනෙනකොට පින්වතුනි සිතක් පහළ වෙනවා. පෙනීමක් විතරයි ඇති වෙන්නේ. අසවලා කියලා හඳුන ගන්න බෑ. පෙනීමක්. ඒ පෙනීමේ දරුවට ගෙන දුන්නේ විපාක සිත. ඊට පස්සේ ඒ දරුව තීරණය කරනවා මෙයා කියලා දියුණු වෙලා පස්සේ දරුවා දියුණු වෙලා තීරණය කරනවා. මුලින්ම තීරණයක් දුර්වලයි නින්දම තමයි යන්නේ. අකුසලයේවත් කුසලයේවත් පස්සේ උපදවන්නවත් ශක්තිය නැහැ පොඩි දරුවට. නිකම්ම නින්ද යනවා. ඇහැ ඇරුණ පෙනුණා කවුද කියලා දන්නේ නැහැ. ඔහේ ඇහැ මේ ළඟින් යනෝ පේන්නේ. ඒ පුංචි දරුවා. ඉතින් ওই විදියට ඊට පස්සේ මේ ලෝකේ ඉපදිලා ඉගෙනුවා අපට. පුතේ මේ අම්මා කියලා කෑවැද්දුවේ නැත්නම් අම්මා කියලා දන්නෙත් නැහැ. තාත්තා කියලා කෑවැද්දුවා. නැත්නම් තාත්තා කියලා දන්නේ නමක් දීලා දුන්නා. ඉතින් අපිට කිව්වා සීනි ටිකක් කැවුවට පස්සේ පැණි රසයි පුතේ පැණි රසයි කියලා. ඔහොමනේ අපි ඉගෙන ගත්තේ ලෝකේ. ගත්තාම අන්තිමේදී බැලුවාම පැණි මොනවද කියලා ඇහුවාම ඒකට මොකද්ද දැන් සීනි පැණි රසයි කියනවා. පැණි මොනවද මොන රසද? ඉතින් ඒක ඒ වගේ වැඩක් තමයි දැන් මේ ඔක්කොම ඉගෙනගෙන අපි හැමෝම තියෙන්නේ. තේරුණාද? ඒ වගේ විඥාන ටිකක් හදාගෙන තියෙනවා මායාවල්. ඒකට තමයි කියන්නේ මායූපමංච විඥානං කියලා. මේ විඥාන ගොඩ නැගෙන්න උදව් වුනේ මේ සංඥා එක එක කලකුණු එක එක ඒවා. ඇත්තටම අසවලා කියලා කිව්වට අපට මුලින්ම ස්කන්ධ ධාතු ආයතන ආර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න ලැබුණේ නැහනේ. අපට ඒව තේරුම් ගන්න බෑනේ. ඒ නිසා ලෝකේ පේන විදියට නමක් දෙනෝ පඹයට මිනිස්සෙක් කිව්වනම් පඹයා මිනිස්සෙක්. ඒ වාගේ පින්වතුනි මේ ලෝකේ අපි හඳුනාගත්තු විදි තියෙන එක එක ඒවා. ඉතින් වර්ණයෙන් සටහනින් ගන්ධයෙන් එක එක විදියට අපි පින්වතුනි නම් දීලා තියෙනවා. ලේ රතු පාටයි. රතු පාට මොන වගේද ප්‍රශ්න උත්තර නැහැ. එතකොට එක එක දේවල් තියෙනවා නම් දීලා තියෙනවා. එතකොට ලේ පාට ඊළඟට රෝස පාට කියන්නේ රෝස මල් වල පාටක් තියෙනවානේ. රෝස මල කියලා නමක් දීලා තිනවා. ඉතින් ඒ වගේ පාටක් දැක්කහම රෝස පාට. එතකොට පිළිමේ වගේ එක එක ඔක්කොගම තියෙන්නේ එක එක නම්. මේ වගේ මායූපමංච විඥානං ගොඩනගාගෙන තියෙන්නේ මේ ලෝකේ ඇත්තක්ම නෙවෙයි. පින්වත්නි ගත්තාම ඔය විදිහට නිරන්තරයෙන්ම භවාංග සන්තතිය හේතු කොටගෙන අපේ ජීවිතින්ද්‍රිය කියලා ධර්මතාවයක් ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ජීවිතින්ද්‍රිය ධර්මතාවයේ හින්ද නොමැරී ඉන්නෝ. මේ ජීවිතේ උපන්න ප්‍රතිසන්දි විඥානයේ බලය දුවනව යම් කාලයක්. ඒ කාලය සමහර වෙලාවට මේ ශාරීරියේ ශක්තිය තීනකම් දිව්වොත් අපි කියනවා උපරිම ආයුෂ වින්දනය කරපු කෙනෙක් කියලා. අවුරුදු 100ක් 75ක්
ඔය අතර ප්‍රමාණයක් මේ කාලේ හැටියට වින්දොත් අපි කියනවා දීර්ඝායුෂ ලැබපු කෙනෙක් කියලා. හැබැයි ශරීර ශක්තිය නැත්නම් වැඩි කල් ඔරොත්තු දෙන්නේ නැහැ. අර විඥානීය දුවන්න ශක්තිය නැත්නම් මෙයාට මේ භවංග සන්තතිය බිඳිලා යනෝ. දැන් හිත හට ගන්න විදිහක් නැහැ. අපි කියනවා මැරුණයි කියලා. ඒකට කියනවා ආයුක්ඛය මරණය කියලා. ආයුෂ ඉවර වෙලා ශරීර කූඩුවේ ආයුෂ ඉවර වෙලා. භවංග සන්තතිය දුර්වලයි ශරීරයේ හොඳට ශක්තිය තියෙනවා නම් ඒකට කියනවා කම්මක්ඛය මරණය කියලා. කර්මය ඉවර වෙලා. ඔය අතර තවත් භවංගය නැවත නැවත සිත් ප්‍රතිසන්දි විඥානයේ එල්ලිලා පහළ වෙන්න සමත් කරන්නේ නැතුව උපච්ඡේදක වශයෙන් වාහනයකට තැලිලා හරි ගහක් වෙටිලා හරි වෙනත් ක්‍රමයකින් හරි මරලා දානවා නම් අකුසලයක් ඇවිල්ලා ඒකට කියනවා උපච්ඡේදක මරණය කියලා. ඊළඟට ආයුෂ ඉවර වෙන්නේ අවුරුදු 75න් 100න් නම් කර්මයක් ඒ වෙනකොටම ඉවර වෙනව නම් ඒකට කියන උභයක්ඛය මරණය කියලා. පින්වතුනි ගත්තාම උභයක්ඛය මරණයක් වෙන්නත් ඉතින් කන කැස් බෑවා කියන සතා අහසෙන් වියසිදුරෙන් අහස දෙස බලනවා වගේ වැඩක් නෙවෙයිද? ඒ කියන්නේ හරියටම කර්මයක් එක විට ඉවර වෙන්න. හරියටම ශරීර ශක්තියත් එක විටම නැති වෙන්න. ඒකත් ටිකක් දුර්ලභයිනේ. ඒක නිසා අපිට කෝ කම්මක්කය හරි ආයුක්කය හරි එහෙම නැත්නම් උපච්ඡේදක තමයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. මරණ. එතකොට පින්වත්තුනි අපිට ඇහැ නැතත් ජීවත් වෙන්න වෙනවා. කන නාසය දිව ශරීරයට දැනෙන්නේ නැති වුණත් ඒ ජීවත් වෙනෝ තවත්. ඒ වුණාට ජීවිතේ කොච්චර කාලයක් පවතිනවාද කියන එක තීරණය වෙන්නේ මේ ශාරීරියේ தත්ත්වය අනුව. විඥාණය දැන නොදැන උනාට භවංගය හොඳ ශක්තිමත් උනත් ඒ වුණාට පින්වතුනි ඊළඟට ජීවිතේ පැවැත්ම බොහොම සමහර වෙලාවට පොඩි කාලයක් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න මේක ගැඹුරු මෙහෙම කිව්වට ටිකක් ගැඹුරුයි මේ කාරණා. මම දන්නේ මං කියවනේව තේරෙනවද කියලා. මේ එතකොට ඊළඟ කාරණය තමයි මේ දැන් ওই භවාංග සිත කියන එක ඇතුලෙන් තියෙන එක ස්ථීරව තියෙන එකක් නෙමෙයි. ඒකත් අර හිත හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා ඔහොමම යන ගමනක්. මේකට තමයි අර නිකන් එකපාරටම අරමුණක් ආවහම වේදනාවක් වගේ ඇති වෙලා නිකන් අර එකපාරටම සංඥාව යනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් වැටෙනකොටම නිකන් ඇහි තියෙනවා නිකන් විඥානවත් ගතියක්. විඥානවත් කියන්නේ ප්‍රාණවත් ගතියක්. මේ ශරීරයේ කාය විඥානවත් ගතියක් තියෙනවා. එතකොටම අර ඇහැට පින්වතුනි රූපේ පේන්න ගන්නවා. අන්න සිත මුලින්ම පේනකොට ඒ පෙනීම ඇති කරවන්නේ කුමකින්ද? පෙර කරන ලද රූප දැකීමේ කැමැත්ත මත රැස් කළා වූ කර්මයක විපාකයක්. එතකොට ඇහිම ඇති කරවන්නෙත් එහෙමයි. දැනීම ඇති කරගන්නෙත් එහෙමයි. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ එහෙමයි. එක පාරටම පින්වතුනි පෙනීම කියන එක දුර්වල වෙනවා. හැමෝටම එකවරට හොඳට පෙනීමක් නැතුව යනවා. ඇහි දෝෂයක් හින්දා නෙමෙයි. හිතේ දෝෂයකුත් හින්දා. ඒ තමයි මන්ද බුද්ධිකයාට ඕනතරම් පෙනුනට හඳුනගන්න එකපාරට බැරිය. ඒ මොකද හේතුව උපතින් ගෙනාපු අර සිත දුර්වලයි. ඒකට කියනවා ඔය අරමුණ අපැහැදිලි කියලා.
එයා ඉපදිලා ඉන්නේ ද්වි හේතුක හෝ අහේතුක පුජ්‍යලයක් විදිහට. අහේතුක විපාකයක් දෙන්නේ ද්වි හේතුක දුර්වල කුසලයක විපාකයක්. ද්වි හේතුක දුර්වල කුසලය මොකක්ද කියලා ඉස්සරහා සෝබන සිත්වලදී මම උගන්වනවා. පින්වතුනි, දුර්වල සිතක ස්වභාවය තමයි ඔබේ බාත්රූම් එකේ තියෙන කැඩපත. ඒකේ රසදිය අපැහැදිලි නම්, ඒ කියන්නේ රසදිය ගිහිල්ලා නම් මොහොනේ ලප කැලල් එකපාරට පේන්නේ නැහැ. ටික අර තනින් තන රසදිය තියෙන හින්දා ටිකක් බලන් ඉන්නකොට තමන්ගේ මූණ පේනවා වගේ. පින්වතුනි, ඒ වගේ ටිකක් වෙලා ගිහිල්ලා තමයි තමන්ට අරමුණක් ඔළුවට එන්නේ. ඒක නිසා එබඳු පුජ්‍යලයන්ට අපි කියනවා අහේතුක ද්වි හේතුක පුජ්‍යලයෝ කියලා. ඇහැ පේනෝ, කන ඇහෙන්න පුළුවන්. ටිකක් ප්‍රමාදයි, ඔළුවට එකපාරට අරමුණක් වදින්න නැත. බලන්න එහෙමයි තියෙන්නේ. එහෙනම් අපි ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනය කියලා කියන්නේ දැන් මෙහෙම භවාංග සිත් ටික වැඩ කර කර යනකොට ඇහෙන් රූපයක් ඇහැට ආපාතගත වෙනකොට, ඒකට කියන්නේ ආපාතගත වෙනවා කියලා. ඇහැට රූපයක්, මේ ඇහි තියෙනවා ප්‍රසාද රූපය කියලා එකක්. ඒ කළු විංගිරියාව මැද උකුණු හිසක් බඳු ඒ වගේ ප්‍රමාණයකට පින්වතුනි මේ පෙනීම කියන එක ඇති වෙනවා. මෙන්න මේක මේ ප්‍රසාද රූප ශක්තිය මෙතෙන්ට ආපාත ගත වෙනවත් එක්කම අර භවාංග සිත නැතුව යනවා. ඒකට කියනවා අපි භවංග චලන කියලා. භවංග සිත හෙල වෙනවා. ඊළඟට භවංග සිත කැඩිලා යනවා. ඒකට කියන්නේ භවංග උපච්ඡේද කියලා. උපච්ඡේදනය වෙලා පින්වතුනි කොහෙන්ද අරමුණ ආවේ කියලා නිකන් අර අපි නිකන් හොයනවා වගේ මේ හිතෙත් තියෙනවා එකපාරට යොමු වෙන ගතියක්. නිකන් ඇහෙන්ද කනින්ද අපි වගේ හිත හිතා ඉන්නේ නෑ. හිත නිකන් ඒ පැත්තෙන් නිකන් අර එකපාරට නිකන් අර සුනකේකට ගලක් ගැහුවාම, සිංහේකට ගලක් ගැහුවාම කවුද ගැහුවේ කියලා නිකන් ඒ පැත්ත බලනවා වගේ. සුනකේකට ගැහුවොත් නම් ගල වැටිච්ච දිහාවනේ බලන්නේ. සිංහේකට ගලක් ගැහුවොත් කවුද ගැහුවේ කියලා බලන්නේ. එතකොට ඒ වාගේ පින්වතුනි කොහෙන්ද අරමුණ ආවේ කියලා විමසන ගතියක්. ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද ශරීරයෙන්ද කියලා මේ පහෙන් කොහෙන්ද ආවේ කියලා විමසන ගතියට කියනවා නමක් දෙනවා. මොකද්ද? උපේක්ඛා සාගත පංචද්වාරා වජ්ජන සිත කියලා. පංච ద్వාර පංචද්වාර. පංච කියන්නේ පහ, ద్వාර කියන්නේ දොරවල්. ඒ කියන්නේ දොරවල් පහක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන දොරවල් පහෙන් ඇහෙන්ද ආවේ, කනෙන්ද ආවේ, නහයෙන්ද ආවේ, දිවෙන්ද ආවේ, ශරීරයෙන්ද ආවේ කියලා පින්වතුනි ඒ විදියට හොයන ගතියට කියනවා පංචද්වාරා වජ්ජන චිත්තය කියලා. දැන් මනසට එනෝනේ දැන්. මනසට එනෝනේ දැන් ඔන්න ඔහොම ඉන්නකොට වාඩි වෙලා කොච්චර අරමුණු වෙනවද බලන්න. ඔය අරමුණු ඔක්කොම එන්නේ මේ වෙලාවේ ඇහුනට ඔය ඇහෙන්නේ නැතුව යන වෙලාවකදී කල්පනාවකට වැටුණ ගමන් මං කොච්චර මෙහි කිව්වත් වෙන කල්පනාවක යා ඉන්නේ. ඒ මොකද්ද? එයා දැන් හිත හිතා ඉන්නවා. ඒ අරමුණු කොහෙන්ද ආවේ කියලා විමසන්න දෙයක් එයාට නෑනේ. ඇහින්ද කනින්ද නාසයෙන්ද කියලා. දැන් එයා හිතට ගත්තු එකන්නේ තින්නේ. ඒකට නමක් දෙනව මොකද්ද? හිතට යොමු වන ගතියක්. අර භවාංග සන්තතිය සිඳගෙන ඒ පැත්තට යොමු වෙන ගතියට නමක් දෙනෝ මනෝද්වාරා වජ්ජන කියලා.
මනෝද්වාරා වර්ජනය මනෝද්වාරයේ පැත්තට ආවර්ජනය කරන. ඒ කියන්නේ යොමු වෙන ගතිය. ඒකට කියනවා මනෝද්වාරා වජ්ජන කියලා. දැන් රුවන්වැලිසෑය එකපාරට මතක් වුණා. දැන් මේ පිඟුදුන්ට එකපාරට රුවන්වැලිසෑය චිත්ත රූපමවාගෙන හිතනවා නම් ඒ මොන පැත්තෙන්ද ඇවිල්ලා තින්නේ? මනෝද්වාරය වජ්ජනය පැත්තෙන්. අන්න එහෙමයි තියෙන්නේ. තේරුණාද? එකපාර ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් එතකොට දැන් මම මෙහෙම කියනකොට මේ පද ඇහෙනකොට මේ පැත්තට යොමු වෙනවා නම් හිත මොකද්ද මොන ద్వාරා වජ්ජනයද? පංචද්වාරා වජ්ජනය. අන්න එහෙමයි වෙන්නේ. එතකොට පංචද්වාරා වජ්ජනය යනු පංචද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කරන සිතය. මනෝද්වාරා වජ්ජනය යනු මනෝද්වාරයට පැමිණෙන අරමුණු පළමුවෙන්ම මෙනෙහි කරන සිතය. මේ සිත් දෙක පිළිබඳ අවබෝධයක් ඇති කරගත හැකිවන්නේ වීති කාණ්ඩයේ උගනීමේදීය. දැන් සාමාන්‍යයෙන් සිත් දෙක පමණක් මතක තබා ගන්න කියන වැඩිදුර කියන්න ගියොත් නිකන් මොකද්ද මාත් එපා වේවි. ඒ නිසා හසිතුප්පාද චිත්තේ යනු සිනහ උපදවන සිතය. සිනහ උපදවන සිත් තව එච්චරයිද තියෙන්නේ? නෑ තවත් තියෙනවා කියන. මේ අහේතුක ක්‍රියා චිත්තය දින් එකකේ සිනහ උපදවන අන්සිත් වලින් සිනහව පමණක් නොව තවත් දේද සිදු කරනු ලැබේ. මේ සිතින් කරන්නේ සිනහව පමණක. එබැවින් මේට හසිතුප්පාද නම ලබනවා. එතකොට හසිතුප්පාද වෙන මේ අහේතුක ක්‍රියාසිත තුන හැර තවත් ක්‍රියාසිත 17ක් ඉදිරියේ කියවන්නේ. ක්‍රියාසිත සියල්ලම කීයක් තියෙනවද? 20ක් තියෙනවා. ඒවත් ඉගෙන ගත්තාම අපට තේරෙවි. ඒ සිත් වලින් පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන දෙක හැර ඉතිරි ක්‍රියාසිත 18 අටලොස්සම ඇතිවන්නේ මොකද්ද කාටද? රහතන් වහන්සේලාට. දැන් ක්‍රියාසිත 20ක් තියෙනවා. ඒ 20 දැන් සාමාන්‍යයෙන් කුසල ක්‍රියා 8යි කාමාවචර රූපාවචර 15යි මේ 5යි. එතකොට 8යි 5යි 13යි අරූපාවචර 4යි. ඒ කියන්නේ අරූපාවචර 4ක් තියෙනවා. අරූපාවචර 4 ගත්තාම මොනවද? ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියලා ඔහොම 4ක් තියෙනවා. එතකොට කීයද? 17යි. දැන් මේ කියපු ක්‍රියාසිත තුනයි ඔක්කොම කීයද? 20යි. 20න් දෙකක් අයින් කරනවා. මොනවද? පංචද්වාරා වජ්ජන සිත මනෝද්වාරා වජ්ජන සිත කියලා. මේ දෙක හැරෙන්න ඉතිරි ක්‍රියාසිත 18ම ලැබෙන්නේ රහතන් වහන්සේලාට. හසිතුප්පාද සිතද රහතුන්ට පමණක් ඇති වෙන සිතකි කියලා කියනවා. දැන් hina පහළ වෙන එකේ වෙනසක් දක්වනව පොඩ්ඩක් වෙනස් සිතක් විදියට රහතන් වහන්සේලාට ඇති වෙන සිතක් විදියට සිත. එතකොට දැන් ඔය ඒ සිත පිළිබඳව ඒ ගැන ඉස්සරහට අපි තව ටිකක් කතා කරමු. අදට අපි මෙතනින් අවසන් කරමු. මතක තියාගන්න 46 වෙනි පිටුව මුල ඉඳන් ඊළඟ වැඩසටහනේදී අපි කතා කළ යුතු වෙනවා. 46 වෙනි පිටුවේ. එහෙනම් ඒ විදියට මේව කියාගෙන මතක තියාගෙන එන්න. මේ නැවත නැවත බලන්න. මේව බැලුවයි කියලා වරදින්නේ ජීවිතේ. ඒ කියන්නේ පළවෙනි බැලිල්ලට වඩා දෙවෙනි බැලීම ඊට වඩා නුවණක් වැඩිලා. ඊට වඩා නුවණක් වැඩෙනව නැවත නැවත බලනකොට. පින්වතුනි ගත්තාම එක වතාවක් අනිත් පොතක් කියවලා නතර කරන්න පුළුවන්. ධර්මය නම් එහෙම නෑ. නැවත නැවත අස්වා ගන්නට ඕන, කියවා ගන්නට ඕන. ඒ නිසා හැම දිනාටම මේ උතුම් අභිධර්ම වැඩසටහන අද දවස මුළුල්ලේම වගේ පැය ගාණක් මේ විදියට සිද්ධ කළේ අභිධර්ම භාවනාවක් විලසින්. අද බලන්න ගෙවල් දොරවල් වලට දූ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ ගැන
ඒ වගේම වෙනත් අරමුණු කාම වස්තුන් වස්තුකාම ක්ලේශකාමයන්ට හිත යන්නේ නැතුව පින්වතුනි මෙච්චර හිත තැම්පත් කරගෙන බොහොම සද්ධාවෙන් මේ උතුම් ධර්ම වැඩසටහනට අභිධර්ම වැඩසටහනට සම්බන්ධ වුණා. මේ උතුම් පින්කම අද පුණ්‍යානුමෝදනාව සඳහන් කරලා තියෙනවා මේ විදියට අභිධර්ම දේශනා වැඩසටහනේ සදැහැති පින්වත් පිරිස විසින් දායකත්වය දරනවා. අද දින මෙම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ සැමටත් අනිකුත් සියලුම දෙනාටත් උතුම් ධර්ම දානයෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ශක්තිය උතුම් මගඵල නිවන් පිණිසම හේතු පාරමී වේවා කියලා පින් අනුමෝදනා සෙත් පතලා තිනවා. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ ඇතුළු ලක්වැසි ලෝවැසි සියලුම ආර්ය මහා සංඝරත්නයට සම්මුති මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ උතුම් අභිධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා සෙත් පතලා තිනවා. අප සියලු දෙනාටම සෑම සත්පුරුෂ ඇසුරත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමට මේ සියලු කුසල් හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවලා තිනවා. අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරලා තියෙනවා. මේ පින් ගෞරවණීය අපවත් වී වදාළ මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ හැම දෙනා නමින් මියගිය ඥාතීන් මේ උතුම් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට දායක කාරකත්වයේ දරලා මිය පරලොව ගිය ඇත්තෝ වගේම අපවත් මේ වදාළ හාරිස්පත්වේ අරිය වංශාලංකාර නාහිමියන් ඇතුළු ඒ වගේම මහා සංඝරුවන ඇතුළු සියලු මියගිය ඇත්තන්ටද මේ පින් අත්වේවා අනුමෝදන් වෙත්වා සපවත් වෙත්වා අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක මේ උතුම් පුණ්‍ය භූමිය අධිග්‍රහිත දෙවියන්ද සක්දෙව් මහ රජතුමාණන් සුමන සමන් දිව්‍ය රාජයා ඒ වගේම මේ උතුම් පුණ්‍ය භූමිය අධිග්‍රහිත දෙවියන්ද වගේම වස්සවලාහක අබ්බවලාහක උන්නවලාහක වාතවලාහක නම් දරන සියලුම දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය සැපෙන් සැපයටපත් වෙත්වා අජරාමර අමා නිවන් දකිත්වා. සියලු ඒ වගේම පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ කරගෙන යන ශාසනික වැඩපිළිවෙල ඊ타ම සාර්ථකව නිදුක් නිරෝගී සුවයෙන් සිදු කරගන්න තව තවත් කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා. කිසියම්ම විටක කායික මානසික පීඩනයක් ඇති නොවේවා. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටම සියලු දෙනා වහන්සේලාටමත් පූජනීය මහ සංඝරුවනත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම ජය ටීවී කාර්ය මණ්ඩලය වගේම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාමත් මේ වගේම මේ උතුම් පින්කමට මේ පැමිණි පින්වත් හැම දෙනාමත් හැම කල්ලි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් දියුණු වේවා. චින්තාමාණික්‍ය රත්නයක් භද්‍රගටයක් කල්ප වෘක්ෂයක් මෙන් හිතූ පැතූ සම්පන් මුදුන්පත් වේවා. මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන පාරමී ගමන මුදුන්පත් වේවා. දුදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා. ආවාහ විවාහ ජීවිත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිත වාසනාවන්ත වේවා. ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් අෂ්ට දුට්ටක්ෂණයන්ගෙන් පංචවිධ අන්තරාවන්ගෙන් සතර අපායෝත්පත්තියෙන් සදහටමත් මිදේවා. හැමෝටම භවයක් පාසාම පාරමී ගුණ දියුණු කරගෙන අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා මහ නිවනින් සැනසෙන්නත්
ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනය සිද්ධ කරනවා. හොඳයි එහෙනම් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. සියලු යහපතම වේවා, සුවපත් වේවා, පාරමී වේවා.